මේ ප්‍රශ්නෙන් අහන්නේ කාබෝහයිඩ්‍රේට් පිළිබඳ සත්‍ය ප්‍රකාශය තෝරන්න කියලා. එතකොට පළවෙනි ප්‍රකාශයෙන් දීලා තියෙන්නේ කාබන් සංඛ්‍යාව 3 සිට 8 දක්වා මොනොසැකරයිඩ් හමු වෙයි කියලා. ඒක තව ප්‍රශ්නයක් තිබ්බා. ඒක වැරදි. කාබන් පරමාණු සංඛ්‍යාව 3 සිට 7 දක්වා තමයි වෙනස් වෙන්නේ. 8 දක්වා නෙවෙයි. ඒක මතක තියාගන්න. ඊට පස්සේ දෙවෙනි ප්‍රකාශය දීලා තියෙනවා පෙන්ටෝස හෝ හෙක්සෝස සෑම ශාක සෛල බිත්තියකම දැකිය හැක කියලා. ඒක එකපාරට ඔයාලට වැරදි කියලා හිතෙන්න පුළුවන්. ඒ වුණාට ඒක හරි. මොකද ඔයගොල්ලන්ට පේනවා ඇති අර වගුවක් තිබ්බ පොලිසැකරයිඩයි තැනුම එකකයි ගැන තියෙන. එතකොට පෙන්ටෝස සහ එක්සෝස තැනුම එකක වෙන්නේ හෙමිසෙලියුලෝස් වල. එතකොට හෙමිසෙලියුලෝස් වල කෘත්‍ය බලන්න ශාක සෛල බිත්ති වල සංඝටකයක හැම ශාකයකම සෛල බිත්ති සංඝටකයක් ලෙස හෙමිසෙලියුලෝස් හම්බ වෙනවා. එතකොට හෙමිසෙලියුලෝස් හැදිලා තියෙන්නේ පෙන්ටෝස් සහ එක්සෝස නිසා. පෙන්ටෝස් සහ එක්සෝස හැම සෛල බිත්තියකම තියෙනවා කිව්වොත් ඒක හරි කියලා තමයි ගන්න. එතකොට සත්‍ය ප්‍රකාශ වෙන්නේ ඒක. ඊට පස්සේ තුන්වෙනි ප්‍රකාශය දෙලා තියෙනවා සියලු පොලිසැකරයිඩ් වල තැනුම එකක ග්ලූකෝස් වේ කියලා. ඒක මෙතනින්ම පේනවා වැරදි කියලා. ඉනියුලින්, පෙක්ටින්, හෙමිසෙලියුලෝස් ඕවල තැනුම එකක ග්ලූකෝස් නෙවෙයි. ඊට පස්සේ හතරවෙනි ප්‍රකාශයේ තියෙනවා ගැලැක්ටෝස්, කීටෝස් ඒක කියලා. 9 වෙනි පිටුව තියෙනවා මෙන්න මෙහෙම ඇල්ඩෝසයි කීටෝසයි. කාබෝනයිල් කාණ්ඩයේ වර්ගය අනුව ඒ වර්ග වෙනවා මොනොසැකරයිඩ් ඇල්ඩෝස් සහ කීටෝස් කියලා. එතකොට ගැලැක්ටෝස් කියන්නේ ඇල්ඩෝසයක් කීටෝසයක් නෙවෙයි. ඒ නිසා ඒක වැරදි. මේ පින්තූර වලුත් බලන්න පුළුවන්. ඇල්ඩෝස කියන්නේ කාබන් දාමයේ, කාබෝනයිල් කාණ්ඩය කියන්නේ කාබන් සමග ඔක්සිජන් ද්විත්ව බන්ධනයකින් මැදලා තියෙන කාණ්ඩයනේ. එතකොට ඒක පළවෙනි කාබන්ට තියනවා නැත්තම් කෙළවරේම තියෙන කාබන් කෙනෙක්ට සම්බන්ධ නම් ඒක ඇල්ඩෝසයක්. කීටෝස කියන්නේ කාබන් හා ද්විත්ව බන්ධනයෙන් මැදලා තියෙන ඔක්සිජන් කාණ්ඩය කාබන් දාමයේ කොහේ හරි මැද කාබන් එකකට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක තමයි ඇල්ඩෝස කීටෝස කියලා කියන්නේ වෙන වෙනම. ඊට පස්සේ ගත්තොත් පස්වෙනි ප්‍රකාශය තියෙනවා ඇත්තම මොනොසැකරයිඩ් ජලීය මාධ්‍යයේදී රේඛීය ලෙස හැඩගැසේ කියලා. ඒක වැරදි. සමහර මේ ජලීය මාධ්‍යවලදී සමහර මොනොසැකරයිඩ් වලලු ආකාරයෙන් තමයි සැකසෙන්නේ, රේඛීය ආකාරයෙන් නෙවෙයි. ඒ නිසා මේකට උත්තරේ දෙවෙනි එක.